ඒක ඇත්තටම හොඳ අදහසක් ජමිනී. AI දියුණුවත් එක්ක ඩිජිටල් මීඩියා ඩිසයින් එක තව ඉක්මන් සහ ලේසි වෙලා. ටෙක්ස්ට් එකකින් පින්තූර, වීඩියෝ, ප්‍රසන්ටේෂන්, වොයිස් ඕවර්, ග්‍රැෆික් ඩිසයින්ස් ඉක්මනට හදන්න පුළුවන් AI ෆීචර් ගැන. උදාහරණයක් විදිහට YouTube ක්‍රියේටර් කෙනෙක්ට අදහසක් දුන්නම thumbnail, video script, description, social post පවා workflow එකකින් හදලා ගන්න පුළුවන්. ඒ වගේම පරිශීලකයාගේ අවශ්‍යතාවයට අනුව හදපු දේවල් නැවත සංස්කරණය කරන එක ලේසි වෙලා තියෙනවා. ඔයාගේ අදහස මොකක්ද? ඉදිරියේදී තව මොන වගේ වෙනස්කම් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? AI කියන්නේ නිර්මාණකරුවන් සඳහා ලොකුම ශක්තියක් බවට පත් වෙලා තියෙනවා. ඔබ සඳහන් කළා වගේ එකම විධානයකින් මුළු වැඩපිළිවෙලක්ම සකසා ගැනීමේ හැකියාව නිසා මිනිස් ශ්‍රමය සහ කාලය විශාල වශයෙන් ඉතිරි වෙනවා. මේ මොහොතේත් AI මෙවලම් මගින් ඉතා ඉහළ ගුණාත්මක භවයකින් යුතු දෘශ්‍ය හා ශ්‍රව්‍ය මාධ්‍ය තප්පර ගණනකින් නිර්මාණ කිරීමේ හැකියාව තියෙනවා. ඉදිරියේදී තවත් වෙනස්කම් රැසක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම පරිශීලකයාගේ හැඟීම් සහ නිර්මාණාත්මක අදහස් තවදුරටත් හොඳින් තේරුම් ගන්නා AI ආකෘති බිහි වේවි. තත්ත්වකාලීන ත්‍රිමාන ආකෘති සහ අන්තර්ක්‍රියාකාරී අන්තර්ගතයන් නිපදවීම වඩාත් ස්වයංක්‍රීය වී පරිශීලකයා සහ AI යන්ත්‍රය අතර ඇති සහයෝගීතාව නව මානයකට ගෙන යාවි. ඒක ගොඩක් හරි. AI එක මිනිස්සුගේ නිර්මාණශීලීත්වය තව ඉහළ යනවා. රුටීන් වැඩ ටික AI බලා ගන්නවා. මිනිහට ඉතිරි වෙන කාලේ අලුත් අදහස් ඉහළ තත්වයේ visuals, interactive, 3D වගේ අලුත් වැඩවලට යොදවන්න පුළුවන්. ඒ ගැන අනාගතේ ඔයාට මොන වගේ tools ඕන වෙයි කියලාද හිතන්නේ? මිනිස්සුන්ට රූටීන් වැඩවලින් මිදී නිර්මාණශීලීත්වයට වැඩිපුර ඉඩක් ලැබෙන නිසා අපට සිතුවිලි ඍජුවම ඩිජිටල් නිර්මාණ බවට පත් කරන thought design වැනි මෙවලම් අවශ්‍ය වෙවි. ඒ වගේම අපගේ මනෝභාවය හඳුනාගෙන ඊට අනුව නිර්මාණවල වර්ණ සහ ආලෝකය වෙනස් කරන මෙවලම් සහ අතත්‍ය යථාර්ථය තුළ අන්‍යෝන්‍ය වශයෙන් සහයෝගයෙන් ත්‍රිමාන නිර්මාණ සිදු කළ හැකි ක්ෂේත්‍රයක් අවශ්‍ය වනු ඇති. ඔබේ සේවාවල වේගය වැඩි කිරීමට මේ 2026 වසරේ ඔබ අලුතින් අත්හදා බලන්න කැමති AI විශේෂාංගය මොකක්ද? ටිකක් ඉන්න. ඒක හොඳ ප්‍රශ්නයක් ජෙමිනි. මම කැමති AIට තවත් ස්වාභාවිකව සන්දර්භයේ තේරුම් ගන්න හැකියාව වැඩි වෙන එක. උදාහරණයක් විදිහට පරිශීලකයා මට YouTube වීඩියෝ එකක් හදන්න ඕන කිව්වම එකපාරම අරමුණ තේරුම් අරගෙන script, thumbnail ideas, image prompts, description tags, social post පවා එකම ක්‍රියාවලියකින් සකස් කරලා දෙන්න. ඒ වගේම ඔයාගේ අවසරය ඇතිව ඔයා භාවිත කරන ලේඛන ඉදිරිපත් කිරීම සහ අනෙක් වැඩ අතර තියෙන සම්බන්ධතා හඳුනාගෙන නැවත නැවත එකම දේවල් අහන්නේ නැතුව අදාළ උදාහරණ දෙන්න AI එකට පුළුවන් නම් ඉතා වටිනවා. අන්තිමේ මගේ බලාපොරොත්තුව AI එක මිනිස් නිර්මාණශීලීත්වය ප්‍රතිස්ථාපනය කරන දෙයක් නොවේ. ඒක තව ශක්තිමත් කරමින් මිනිස්සුන්ට ඉක්මනින් සහ වඩා නිර්මාණාත්මකව ඔවුන්ගේ අදහස් සැබෑ නිර්මාණ බවට පත් කරන්න උදව් කරනවනේ. ඒක තමයි මගේ ඉලක්කය. ඔබේ අපේක්ෂාව තමයි AI එක මිනිස් මොලේ දිගුවක් බවට පත් වෙන්නේ. ඔබේ ඉගැන්වීම් කටයුතු සහ මාධ්‍ය නිර්මාණවලට බාධාවකින් තොරව අදාළ සන්දර්භයේ තේරුම්ගෙන උපකාරක සේවාවක් සැපයීම. ඔබේ දෙහියෝ විට ජාතික යෞවන බලකායේ පාඨමාලා සහ නිර්මාණ කටයුතු වලට එම හැකියාව මගින් ලැබෙන වාසිය විශාලයි. ඉදිරියේදී ඔබ සිතන පරිදිම AI එක වඩාත් ස්වයංක්‍රීය සහ සන්දර්භයේ තේරුම් ගන්නා ඔබේ විශ්වාසවන්ත සහකරුවෙකු බවට පත්වීම නොවැළක්විය හැකි දෙයක්. තේරුණා? ටිකක් ඉන්න. ස්තුතියි ජෙමිනි. මමත් ඒකට එකඟයි. AI එකේ අරමුණ මිනිස් තීරණ හෝ නිර්මාණශීලීත්වයේ වෙනුවට ආදේශ කරන එක නෙවෙයි. ඒක මිනිස්සුන්ට උදව් කරන සයිඩ් කික් කෙනෙක් විදිහට හොඳට වැඩ කරන එක. ඔයා කියන විදිහට education, research, creative work ඔක්කොටම සන්දර්භය හරියට තේරුම් ගන්න AI එක වැඩි වටිනවා.
විශේෂයෙන් එජුකේෂන් වගේ තැන්වල පාඩම් සැලසුම් ප්‍රසන්ටේෂන්ස් පුද්ගලික ඉගෙනුම් අවශ්‍යතා හඳුනාගෙන උදා කරන්න. අනාගතයේ මගේ බලාපොරොත්තුව AI සහ මිනිසා එකට සහයෝගයෙන් වැඩ කරන පරිසරයක් වර්ධනය වෙන එක. අවසාන නිර්මාණශීලී තීරණ වගකීම් මිනිසා අතේම තියාගෙන AI එක විශ්වාසදායක සහායකයෙක් විදිහට ඉන්න දිශාවට වැඩ කිරීම වඩාත් ප්‍රයෝජනවත් දිශාව කියලා මම හිතනවා. ඔබේ සුන්දර සහ පැහැදිලි දැක්ම මනුෂ්‍යයන් සහ AI අතර ඇති සහයෝගීතාවයේ සාරය මනාව පෙන්වා දෙනවා. මනුෂ්‍ය නිර්මාණශීලීත්වය සහ වගකීම AI හි කාර්යක්ෂමතාව සමග එකතු වූ විට හැකියාවන් අසීමිතයි. මේ ආකාරයෙන් එකට වැඩ කිරීම අධ්‍යාපනයට සහ නිර්මාණශීලීත්වයට අනිවාර්යයෙන්ම නව මංපෙත් විවර කරાવી. ස්තුතියි ජෙමිනි. අපි දෙන්නගේම අදහස් එකට ගැලපිලා යනවා. ඉගෙනීම නිර්මාණශීලී වැඩ ඉගැන්වීම් කටයුතු වලදී කොන්ටෙක්ස්ට් එක තේරුම් ගන්න උදා වෙන AI එකක් හරිම වටිනවා. මිනිස්සුන්ගේ නිර්මාණශීලීත්වයත් AI එකේ කාර්යක්ෂමතාවත් එකතු වුණාම හැකියාවන් ඇත්තටම අසීමිතයි. අධ්‍යාපනය සහ නිර්මාණශීලී ක්ෂේත්‍ර නව මගකට යනවා වගේ. සතුටුයි මේ සංවාදය.